තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ බාලුව සැඟව කියා. Hello guys, welcome back to my YouTube channel. I hope you're all doing well. If you're new to my channel, I'm Hiru. ඉතින් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා මගේ cute YouTube family එකට join වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔන්න ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ 2026ට මම හදපු මගේ bullet journal setup එක. මම මගේ journal එක හදන්න පාවිච්චි කළේ කොටු රූල් පොතක්. ඔයාලට පුළුවන් කැමති පොතක් මේකට පාවිච්චි කරන්න. ඉතින් මේ වැඩේට ඔයාලගේ තියෙන color pencils, highlighters මේ හැමදේම ඕන වෙනවා. මම නම් මගේ journal එක හදන්නේ pastel color cute theme එකකට. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති theme එකක් select කරගෙන ඔයාලගේ journal එක ලස්සනට හදාගන්න. Pinterest එකට ගියාම ඕන තරම් ideas ඔයාලට ගන්න පුළුවන්. bullet journal ideas කියලා type කරන්න විතරයි ඔයාලට තියෙන්නේ. ඉතින් ඔයා වැඩි චිත්‍ර අඳින්න දන්නේ නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේකට stickers අලව ගන්න. හැබැයි මේ දේවල් අතින් අඳින එක තමයි හරිම journaling ක්‍රමය. ඉතින් දැන් මම මේ 2026ට cover page එක හදන ගමන් තමයි ඉන්නේ. අපි bullet journal එක පළවෙනි පිටුව වෙන් කරන්නේ අපේ අවුරුද්ද ලියාගන්න. ඉතින් ඔයාලට bullet journal එකක් හදාගෙන යනකොට ඔයාලට කැමති විදිහකට ඔයාලගේ pages design කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම Pinterest එකේ දැක්ක bullet journal ideas ටිකක්. මේකත් ඔයාලට useful වෙයි ඔයාලගේ bullet journal එක ලස්සනට හදාගන්න. ඔන්න මේ තියෙන්නේ මම 2026ට හදපු මගේ cover page එක. ඉතින් ඊළඟට අපි කරන්න ඕනේ අපේ මුළු අවුරුද්දම කැලෙන්ඩර් එක මෙතන ලියාගන්න එක. ඉතින් මේකත් ඔයාලට කැමති විදිහකට කරන්න පුළුවන්. මේ විදිහටම කරන්න ඕනේ කියලා එකක් නැහැ. මුළු අවුරුද්දම කැලෙන්ඩර් එක අපි මෙතන ලියාගන්නේ අපිට බලන්න ලෑසි වෙන්න. ඉතින් මේ විදිහට තමයි අපේ bullet journal එකේ ප්‍රධාන පිටු ටික හැදෙන්නේ. ඉතින් ඔයා මේ දේවල් print out අරන් අලවන්න හිතාගෙන ඉන්නවා නම් මම නම් කියන්නේ ඔයා මේ දේවල් ඔයාගේ අතින්ම කරන එක තමයි හොඳ. මොකද ඒක ඔයාගේ mind එක relax වෙන්නත් හොඳ දෙයක් නේ. ඔන්න ඉතින් මුළු අවුරුද්දම කැලෙන්ඩර් එක මම හදලා ඉවරයි. ඊළඟට මම 2026ට මගේ තියෙන goals වලට වෙනම page එකක් හදනවා. monthly pages වලට goals දාන එකට අමතරව මම මේ වගේ page එකක් හදන්නේ මගේ මුළු year එකේම goals add කරන්න පුළුවන් වෙන්න. ඉතින් bullet journal එකක් කියලා කියන්නේ මොකක්ද? bullet journal එකක් කියලා කියන්නේ සාමාන්‍ය plan එකක් විතරක් නෙවෙයි. ඒක අපේ ජීවිතේ organize කරගන්න, දවසේ වැඩ plan කරගන්න, goals track කරගන්න, එතනින් එහාට ගිහින් අපේ thoughts, memories ලියලා තියාගන්න පුළුවන් එක system එකක්. student කෙනෙක් වුණත්, working person කෙනෙක් වුණත් නැත්නම් self care life එකක් build කරගන්න හිතන කෙනෙක් වුණත් bullet journal එක ඔයාලට ගොඩාක් help වෙනවා. සිතින් ප්‍රේම වඩනා ඉතින් bullet journal එකක් කියලා කියන්නේ diary එකක්, plan එකක්, to do list එකක්, habit tracker එකක්, memory book එකක්. මේ හැමදේම එක notebook එකක් ඇතුළට ගන්න පුළුවන් method එකක්. මේ idea එක මුලින්ම introduce කරලා දීලා තියෙන්නේ Ryder Carroll කියන කෙනා. අද වෙද්දී bullet journal කියන්නේ ඔයාලට කැමති විදියට customize කරගන්න පුළුවන් personal system එකක්. simple වෙන්න පුළුවන්, aesthetic වෙන්න පුළුවන්, colorful වෙන්න පුළුවන්, minimal වෙන්න පුළුවන්. මේ book එක හදන්න ඔයාලට rules නෑ. නිල්වන්නෙත් විලේ කැල්ම කියාතරේ. ඔන්න ඉතින් දැන් මං goals page එක හදාගෙන ඉවරයි. දැන් මම හදන්න යන්නේ about me page එක. bullet journal එකේ about me page එක කියන්නේ ඔයාටම ලියන page එකක්. මේ page එක public නැහැ. ඔයාටම dedicate කරපු එකක්. මෙතන ඔයාගේ නම, nickname එක, birthday එක වගේ basic details වලින් පටන් ගන්න පුළුවන්. ඒකට අමතරව ඔයා කැමති colors, music, foods, hobbies වගේ personal preferences ලියන්න පුළුවන්. ඒ වගේම මේ වෙලාවේ මගේ goals මොනවද? මම දැන් focus කරන දේවල් මොනවද? මට සතුටු වෙන්න හේතු මොනවද? මගේ energy අඩු කරන දේවල් මොනවද? මට improve වෙන්න ඕන දේවල් මොනවද වගේ thoughts add කරද්දී මේ page එක self awareness build කරගන්න ලොකු help එකක් වෙනවා.
ඉතින් ටයිම් එකත් එක්ක ඔයා චේන්ජ් වෙන නිසා මේ පේජ් එක ස්ටැටික් එකක් නෙවෙයි. අවුරුද්දෙන් අවුරුද්දට අප්ඩේට් කරන්න පුළුවන් පර්සනල් growth record එකක්. ජර්නල් එක ඕපන් කරන හැම වෙලාවකම මේ තමයි මම කියලා මතක් කරලා දෙන heal වෙන්න, grow වෙන්න small but powerful space එකක් තමයි about me page එක. ඔන්න ඉතින් මම about me page එකත් හදාගෙන ඉවරයි. ඔන්න ඉතින් අපේ bullet journal එකේ ප්‍රධාන පිටු ටිකේ වැඩ නම් දැන් ඉවරයි. දැන් අපිට තියෙන්නේ monthly spreads ටික හදාගන්න. මම දැනට ජනවාරි මාසෙ ටික විතරයි හදන්නේ. මාස සේරම එකපාර හදන්න ඕනි කියලා එකක් නැහැ. ඔයාලට පුළුවන් free time එක මේ ටික හදාගන්න. අමතක වී නොයා මතක පොතේ මම මගේ ජැනුවරි මන්ත් එකේ පේජස් ටික හදන්නේ පින්ක් කලර් පෝතීම් එකට. ඉතින් ඔයාලට පුළුවන් monthly spreads ටික මොකක් හරි තීම් එකක් සිලෙක්ට් කරගෙන හදන්න. මුලින්ම මම ජැනුවරි කැලෙන්ඩර් එක ලියා ගන්නවා. මේකෙන් මාසෙ දින, holidays, birthdays, deadlines වගේ දේවල් track කරගන්න පුළුවන්. දැන් මම ගෑනු ළමෙක්ට ගොඩක් වැදගත් වෙන පීරියඩ් ට්‍රැක් එක හදාගන්න තමයි යන්නේ. මේකෙදී ඔයාට පීරියඩ් ස්ටාර්ට් ඩේට් එක, එන්ඩ් ඩේට් එක, ෆ්ලෝ ඉන්ටෙන්සිටි, මූඩ් චේන්ජස්, ක්‍රෑම්ස් වගේ දේවල් ලියන්න පුළුවන්. මේ පේජ් එක මේන්ටේන් කරන විදිහෙන් ඔයාට ඔයාගේ සයිකල් ප්‍රෙඩික්ට් කරන්න, සිම්ප්ටම්ස් අප්ඩේට් කරන්න වගේම සෙල්ෆ් කෙයාර් ප්ලෑන් කරන්න පුළුවන්. ඔන්න ඒ පේජ් එකත් දැන් මං හදලා ඉවරයි. දැන් අපි අපේ ස්ටඩි ට්‍රැකර් එක හදාගමු. මම මෙතනදී පළවෙනිදා ඉඳන් 31 වෙනිදා දක්වා ඩේට්ස් ටික පල්ලෙහාට මේ විදිහට ලියා ගන්නවා. ඊට පස්සේ හරහට මම පාඩම් කරන්න පැය ගාන මෙන්න මේ විදිහට ලියා ගන්නවා. ඔයා හිතන්නකෝ පළවෙනිදා කියලා පළවෙනිදා මම පාඩම් කරේ පැය 2යි නම් මම හයිලයිට් එකක් හරි කලර් පෙන්සිල් එකක් හරි අරගෙන ඒ ලයින් එක දිගේ ටිකට පාට කරනවා. ඊට පස්සේ මාසේ අන්තිම දවස් වෙනකොට මට බලා ගන්න පුළුවන් මම කොච්චරක් පාඩම් කරලාද කියලා. ඊට පස්සේ මම ට්‍රැකර් එකකුත් මේ විදිහට හදාගන්නවා. ඔයා වතුර බොනවා අඩුයි නම් ඔයාට පුළුවන් මේ වගේ වෝටර් ට්‍රැකර් එකක් හදාගන්න. දැන් මම මගේ බුලට් ජර්නල් එකේ වැදගත්ම පිටුවක් හදන්නයි යන්නේ. ඒ තමයි මගේ YouTube page එක. මේකට මම ජනවාරි 1 වෙනිදා වෙනකොට මගේ subscribersලා කොච්චරද? ජනවාරි 31 වෙනකොට මගේ subscribersලා කොච්චරද? මගේ target එක මොකක්ද වගේ දේවල් include කරනවා. මේ පහළ කොටස මම තියන්නේ මගේ අලුත් vlogs වල ideas ලියන්න. මටම ආදරේ දැන් මම හදාගන්නේ මගේ monthly budget plan එක. මේකෙදි මගේ expenses, savings වගේ දේවල් ලියන්න මම table දෙකක් හදාගන්නවා. එතකොට මට මාසේ අවසාන දවසට බලා ගන්න පුළුවන් මං කොච්චරක් expenses කරලා තියෙනවද, ඒ වගේම මං කොච්චරක් savings කරලා තියෙනවද කියලා. දැන් මම මගේ self care වලට වෙනම page එකක් හදනවා. මේකට මගේ skin care, hair care වගේ දේවල් තමයි මං include කරන්නේ. ඔන්න ඉතින් ඒ page එකත් මං හදාගෙන ඉවරයි. මම මගේ journal එකට book cover එකකුත් දාන්න හිතාගෙන ඉන්නවා. මං ඒක පස්සේ ඔයාලට පෙන්නන්නම්. ඔන්න අපි cover page එක හැදුවා. ඊට පස්සේ මගේ vision board එක හදන්න ඉඩ තියාගත්තා. calendar එක හැදුවා. goals ටික හදාගත්තා. ඊට පස්සේ about me page එක හැදුවා. January month එකේ cover page එක හැදුවා. January month එකේ calendar එක, birthdays වලට අදාළ pages දෙක හදාගත්තා. period tracker එක හදාගත්තා. study tracker එක හදාගත්තා. water tracker එක හදාගත්තා. YouTube page එක හදාගත්තා. monthly budget එක හදාගත්තා. self care checklist එකක් හදාගත්තා. ඉතින් මේ විදිහට තමයි මගේ bullet journal setup එක 2026ට හැදුනේ. So I'm ending today's video here. Thank you for watching. See you in the next video. Bye bye. උරුන්දන්ද මේ දිවියේ මටත් නොහැගුණා